කඩලු 3ක් ලබා ගත්තා. ඔගෙන් ලකුණු 54ක් ලබා. මේ තරගයේ විශේෂ අවස්ථා කමිල් මිෂාර පැතුම් නිස්සංක එකතුනේ ආරම්භක පිතිකරුවන් මේ පැතුම් නිස්සංකගේ දැවී යාම ඔහුගේ දුර්වල පිතිකරණය පායින පැත්තේ මුල් තරගයේදීත් ඔහු දැවීගේ පායින පැත්තේ නිදානතුරුව කමිල් මිෂාර තමත් හොඳ ඉනිමක් දියත් කරමින් සිටිදී කඩළු රකින්නා වෙත උඩ පන්දුවක් ලබා දීමෙන් ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා ලකුණු 20කට. ඉන්පසුව දනංචය තමත් මැනවින් පන්දුවට පහර එල්ල කිරීමේ කාර්යයේ නිරත වුණා. නම්බර 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් ඔහු 4 පහර 4ක් එල්ල කළා. පායින පැත්තෙන් 4 පහර 3ක් සහ පිටින් පැත්තෙන් 4 පහරක්. මේ ඔහුගේ දැවී යාම මොහොමඩ් නවාස්තුමාගේ ප්‍රථම පන්දුවේදී චරිත අසලංක එල්ල කළ පහර කඩළු රකින්නාට රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම කුසල් මෙන්ඩිස් ලබා දුන් පහසු උඩ පන්දුවක් ගිලිහී යාම පාකිස්තාන් කණ්ඩායම පැත්තෙන් ප්‍රබල පාඩුවක්. ඉන් අනතුරුව තමාගේ සුපුරුදු රිද්මේ පහරවල් එල්ල කිරීමට සමත් වුණා කුසල් මෙන්ඩිස්. තමත් මැනවින් ඔහු පන්දුවට පහර එල්ල කළා. චරිත අසලංක තමාගේ ඔෆ් ස්ටම්ප් එක දෙසින් ඩීප් එක්ස්ට්‍රා කවර් කලාපයෙන් අලංකාර 6 පහරක් කුසල් මෙන්ඩිස් මැනවින් පන්දුවට පහර එල්ල කරමින් ලකුණු ලබා ගැනීම වේගය වැඩි කරද්දී අවසන් භාගයේදී ඔහු පිටින් පැත්තේ උඩ පන්දුවක් ලබා දුන්නා. නැවතත් තා හොඳ උඩ පන්දු රැකීමක්. ඉන් පසුව තමයි ගිනිකෙලි සංදර්ශනය නායක දසුන් ශානක 6 පහර 5ක් රංගිරි දඹුල්ල ක්‍රීඩා පිටියේ එල්ල කරමින් ප්‍රේක්ෂකයන් ප්‍රීති ප්‍රමෝදයට පත් කළ පිතිහරබයක් දියත් කළා. එක් පන්දුවරයක් තුල ඔහු 6 පහර 3ක් පිට එල්ල කිරීමට සමත් වුණා. දසුන් ශානක නායකයා හැටියට තමාගේ වගකීම ඉතාමත් හොඳින් ඉටු කළා. දැවැන්ත 6 පහර 5ක් ඔහු ලබා ගත්තා. ඒ වගේම ඔහු පන්දු 9කට පමණයි මුහුණු දින 34 ලබා ගැනීම සඳහා නැවත වරක් 4 වන පන්දුවටත් 6 පහරක් එල්ල කිරීමට යාමේදී උඩ පන්දුව රැකගත්තේ. කෙසේ නමුත් ඉතාමත් මැනවින් ශ්‍රී ලංකා පිතිකරුවන් ඉනිම නිමාවට පත් කළ හැටියට මේ තරගයේ විශේෂ අවස්ථා පාකිස්තාන ඉනිමේ ප්‍රථම පන්දුවරය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමට සමත් වුණා මහේෂ් තීක්ෂණ. කෙසේ නමුත් ඉෂාන් මාලිංග ආරම්භක පිතිකරුවාගේ කඩුල්ල බිඳ දැමීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් තරගයට අවතීර්ණ වුණා. කෙසේ නමුත් සල්මන් අලියාගා සෑහෙන විශිෂ්ට ගණයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත් වුණා. පන්දු ප්‍රමාණයට වඩා නැත්නම් ප්‍රහාරාත්මක වේගය 200කට වඩා වැඩියෙන් තබා ගැනීමට සමත් වුණු කැපිපේන ඉනිමක් නායකයා ක්‍රීඩා කරා. මේ ඔහුගේ දැවී යාම හොඳ උඩ පන්දු රැකීමක් ෂොට් ෆයින් ලෙගයේ සිට ඉෂාන් මාලිංගගේ. ඉන් අනතුරුව තමයි කඩළු දඩයම ආරම්භ කළේ වනිදු හසරංග. ඒ අවස්ථාවේදී ඉෂාන් මාලිංග ඉතාමත් දක්ෂ ලෙස උඩ පන්දුවක් රැක ගැනීම සිදු කළා. වනිදු තමන්ට අභියෝග කරන සෑම විටම පිතිකරුවාට අභියෝග කරන දක්ෂ උඩ පන්දු රැකීමක්. 4 සීමාව ආසන්නයේ සිට පැතුම් නිස්සංක. ඉන් අනතුරුව වනිදු හසරංග සමත් වෙනවා තමාගේ පන්දුවර 3 තුල කඩළු 4ක් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඔහු දෙවන වතාවට මේ කඩළු 4 දවා ගැනීම සිදු කළා. එසේනම් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති 20 ක්‍රිකට් තරගාවලිය 1-1 හැටියට සමව නිමාවට පත් වුණා රංගිරි දඹුල්ල ක්‍රීඩා පිටිය. අද විස්තර විචාරයේ ගෙනීමේදී හිතවත් බන්දුල සමන් වතුරේගම උපාලි විජේසිංහ ඒ වගේම අමිල ප්‍රනාන්දුමා සමග රැඳී සිටියා. තාක්ෂණික ඉංජිනේරුවරයා හැටියට සුරංග ප්‍රදීප් කටයුතු කළා. එසේනම් එළඹෙන එංගලන්ත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සහ 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙනවා. එංගලන්තයේ සමග එක්දින තරග 3ක් ඒ වගේම 20 තරග 3ක්. ඒ තරගාවලියත් සමග යලි ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබ සැමට සුවදායි රාත්‍රියකට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සමුගන්නා මම ජාලිය ජයන්ත්.